Lagi rataran benik. Ayo kamu dan. Abi rampin. ආමිනේගේ 70 පුරුත්ත සේරම යන්තර මන්තර ගුරුකම් කරන්න අපේ ගෙදරට කඩාවට. Royal din. Ini gara mahunnya karena. Ini gara mahunnya karena. Udah royal din. Kami काम nanti bagus tanda yang dona. අහුවෙච්ච හොරෙකුත් නෑ. නිරපරාධේ අපේ අම්මා සැකකරපු එක විතරයි උනේ. ඇත්ත වශයෙන්ම මට පුදුම කේන්තියකින් මම ඉන්නේ. මොනවා කරන්නද මහත්තයා? ජීවිතේම තමයි. දුප්පත් මිනිස්සුරම තමයි හැමදේම වෙන්නේ. මාළය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නැත. කරන ලද මන්තර ගුරුකම් වලද ප්‍රතිඵලයක්ද නැත. අම්මාද කිසි කරදරයක් නැතිව මැද පෙරදිග සිටී. මේ වන විට තම ගෙවල් අවට ගමේ අයද ප්‍රශ්නය දැනගෙන ඇත. මටත් ඉතින් ඔය જાති ආගන්න උනේ ඒක තමයි. කමන්න නැහැ පුතේ මගේ ජීවිත කාලෙටම මම රටට වෙලා ඉන්නවා. හොරා අසු වී ඇද්දැයි ගමේ අවට අයද ගාමිණීගෙන් නිතර විමසීමද ඔහුට කරදරයක් විය. මම පුතේ මම රැ වෙලා ගන්නම් පුතේ. මම දැන් වැඩ මේ කට්ටියට උයන්නත් ඕනේ. රැලා ගන්නම්. ඔය කාලකණ්ණි හත් එකේ જાති මට ඕනේ නැහැ කියලා කියපන්. ආයි පුතේ මම තියනවා සරණයි. Sampai ini aku main di sini. Kemarin kan, Yamma kan dia mahal. Musuh sekali dia ada. Yamma ada nih mahal. සිතේ අමාරුවට විසඳුම ලෙස වැඩිපුර මත්පැන් පානය කළ ගාමිණී දැඩි කෝපයකින් සහ ආවේගයකින් යුතුව ගෙදරට ගියේ අද දෙකෙන් එකක් කරනවාමයි සිතා ගනිමි. Aduh. Gimana dia? මේ වන විට දවල් 12ක් පමණ වන්නට ඇත. ගාමිණී බීමත්ව ගෙදර යන විට කිසිවක් නොදන්නාසේ සියලු දෙනා ගෙදර සිටියහ. Aduh. Boleh aku kalau bila satu lagi gino Apa amma rati awal?
මොනවද කියවන්නේ හතරක් දීලා මොලගේ අර මොකක්ද ඒක හම්බුනාද මාස 3ක් ගියාට පස්සේ අසසම ගෙනත් දෙනවා කියන්නේ බම්බුනේ ඔක්කොම එක්කන් ආ මේ උරුකන් කර කියන්න බෑ කියලා මගේ කැමැත්ත මාලත් නැති කරාද අපි ගුරුකන් කරාද අර කොම්බලගේ මහේක ඔකට මම අද අපි තාම මොකුත් කියන්නේ පහරද අද නාගියා ඔය මෙතන බීලා ඇවිල්ලා උඹට නක කියන්න ඕන දැන් මාස 3 ඉවරයි මාස 3 ඉවරයි උඹට දෙන්නේ ගෙදර ගිහලා මේ ප්‍රශ්නේ ඉවර කරගෙන ඉන්න ආයෙත් මේ පැත්ත පාරේ පස්පා ගන්න දෙපා අද නාගියා මොම්බෙකින් පනන හිතාන්නේ නැති මම ගෙදර යවන්න ඇයි බැයිද බෑ තමයි මට බැයිද දෙපා උඹට මම පෙන්නන්නම් කොහොම රණි ඒක බෙල්ල බොමැත්තක මිලනවා මොකද අඩු නාගියා Amandi apaan tuh ini itu? Kita ini di rumah gitu. Ya tuh. Dia manduk mati, sampai dari rumah ke table. Ayo mukul. Yang mau mereka tadi kerana tu apa ni macam? මේ මට ඔය මොනවත් අයිති කරන්න මොනවක් නැහැ. Mama baru malam dia. Mama tu hambende dia. Do kira-kira mamai mage ammai kotuwe මාළේ හොරකම් කරා කියලා නේ. ඔව්. තොපි තමයි හොරු. තොපියකෝ මගේ මාළේ හොරකම් කරා. ඔඩියකෝ අපි මාළ හොරකම් කරේ. මගේ ගෙදර ඉඳගෙන තොපි මගේ මාළේ හොරකම් කරා. අකෝ මං මේ තියවන් ගියා මෙතන. එන්න ඉල්ලලා කසු ගහගෙන ඉල්ලලා මාව මේ බය කරන්න උඹ. ඔබ දැනගනින්. අපේ අම්මා අලිසිනා ඔළුව. ඉතින් මේ වරේ අල්ලගන්න මේක. දැනගනින්. අයියෝ ඔබ අවුදේ බෙන්ගෝ බලමි. අල්ලා මිනිහත් එක්ක දැනගනින්. මේ බලපන්. ඔබ ඉවර කළා. මේ මාළේ මොලේ අම්මයි දෙන්නම ඉවර කළා. හරියාගනින්. මාළේ දෙනකම් කල්ලේ හන්න හැට වෙනකම් දිමිකට දාලා ඉවර කළා දානවා. උඹලා වැරදි මිනිහත් එක්ක අපෙන් හොරගෙන. ඊයපියමවා. මේ සිද්ධිය නිසා අයෝමී සහ ගාමිණී අතර නිතර නිතර ඇතිවෙන අඩදඹර දිනෙන් දින වැඩි වන්නට පටන් ගත් අතර එය ඉවසා ගැනීමට නොහැකි වූ අයෝමී නීතියේ පිහිට පැතීමට සිතා ගත්තාය. මම මොන්ට කණ්ඩ දුන්න. මුට බොන්ඩ දුන්න. හැල්ද මගේ ගෙදර නැවතිලා ඉන්න දුන්න. මට සලකන විදිහට කොහොමයි? කරා වැඩි. යබල්ලා. Ngawat teke ko bala dan bilabi ako. Ay, panggil putih. Ini mama. Ada hukum, ada samai begitu. Sekarang pada magi kan. Ini pambut. Iya, dia mah. Ama. Ada. 왜 거기 있네? polisi? නේ දුවේ උඹ බයෙන් එපා ඔය මේ බද්දට උඹ ගෙදර වරෙන්කෝ මං ඔය ටික බලා ගන්නවා මං දැන්ටම ගඩ පිළිලක් යොදලා තියෙන්නේ කොහොම හරි මම මගේ මාළේ ගත්ත පළිය ගන්නවා දුවේ උඹ එක මොකද තියාගන්නේ උඹ දැන් ගෙදර වරෙන් කිසි දෙයකට බයෙන් එපා
mau maranda oi. Maranda. තමයිද අර අයිස ගෑනියොත් ඔබ එකද පන්න ගත්තා. මර හැත්ත. Mai. Biar rata ini tewudiච්ච උඹලේ අම්මයි. මගේ මාළේ හොරකම් කරා. තුමාගේ පළිය ගන්නවා යකෝ. තුමාගේ පළිය ගන්න අපිගේ පළිය ගන්නේ මන් දැන්. මුත්‍ර තියාගනි. අනියා. ජපන්. මගේ බෙක්ක තමයි. බිම ඇද වැටුණු මාමණ්ඩී නැවත නැගිට්ටේ නැත. අයෝමී පොලිසියේ සිට ගෙදර එන විට දක්නට ලැබුණේ තමා කිසිසේත් නොසිතූ දෙයකි. තාත්තේ මේ නොපතන්නේ. අනේ තාත්තේ කතා කරන්නකෝ. මොකද මේ මයාට උන්නේ? අනේ කතා කරන්නකෝ. මගේ දේ හැම දෙයකම අනිත් හිටිය ඔයා විතරයි. අනේ කතා කරන්න. නමුත් පසුව පොලිස් නිලධාරීන්ට කරන්නට සිදු වූයේ වෙනත් රාජකාරී කටයුත්තකි. ගාමිණී වහාම අඩංගුවට පත් වුණි. දීර්ඝ නඩු විභාගයකින් පසු අනියම් මිනීමැරුමකට වරදකරු වූ ගාමිණී බරපතල වැඩ සහිත වසර ගණනාවක සිර දඬුවමකට බන්ධනාගාරගත විය. ගාමිණී බන්ධනාගාර ගත වූ කාලය තුළ ඔහුගේ යහපත් කල්කිරියාව හේතුවෙන් සමා කාලයක්ද ලබා නිදහස් වී හොඳ පුරවැසියෙකු ලෙස සමාජයට යන්නට සූදානම් විය. මේ වන විට භාර්යාවද තමන්ට අහිමි වී ඇත. ඇය දැන් වෙනත් කෙනෙකුගේ අඹුවකි. දැන් මට කරන්න දෙයක්වත් නැහැ. මම මේ වෙච්ච දේවල් වලට පසුතැවෙන්නෙත් නැහැ. මං කරන්නේ මගේ දරුවක් හදාගෙන පාඩුවේ ජීවත් වෙන්න. හැමදේම වෙන්නේ මනුස්සයට මාත් ගණන් ගන්න එපා. අපි හිතාදාගෙන කයිවිඩ මොනේ? දැන් මේ මට වෙලා තියෙන දේ පේනව නේද? මං කියන්නේ වැඩ. අපි යන්නේ. යකඩෙන් බැඳෙන මලකඩෙන් යකඩය දිරා යන්නාක් මෙන් කිලිටි කරගත් සිත නිසා පුද්ගලයන් සිදු කරන ලාමක අකුසල් හේතුවෙන් මෙලවත් පරලොවත් විඳින දුක ගාමිණීගේ කතාවෙන් මනාව පසක් වෙයි. මන්තර ගුරුකම් වැනි අපට ප්‍රත්‍යක්ෂ නොවන අද්භූත මායාවල් මත විශ්වාසය තබා අප විසින් ගත යුතු තීරණ වෙනත් බාහිර පුද්ගලයන් හට ගැනීමට ඉඩ සැලැස්වීම මේ විපතට මූලබීජයක් වී ඇත. බොරුවක් ගොතා ගාමිණීගේ අම්මාහට චෝදනා කළා නම් ඒ කුහක බවද මේ සියලු කරදරවලට මුල වුණා නොවේද?